විනාඩියෙන් බ්ලෙන්ඩ් වලින් මෙන්න මේ වගේ 3D ෆ්ලැග් ඇනිමේෂන් එකක් හදාගන්න විදිහ අද අපි බලමු. මුලින්ම බ්ලෙන්ඩර් යූස් කරලා කොඩියත් පොඩි කණුවත් වෙන වෙනම මෙන්න මේ විදිහට මොඩල් කරගන්න. කොඩිය සිලෙක්ට් කරන්න යන්න එඩිට් මෝඩ් එකට. ඊට පස්සේ කොඩියට රයිට් ක්ලික් කරලා සබ්ඩිවයිඩ් කරන්න number of cuts 25ක් විදිහට වැඩි කරගන්න. දැන් කොඩිය කොඩි කනුවට ඇටච් වෙන සයිඩ් එකේ තියෙන vertices ටික මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා යන්න data menu එකට ගිහිල්ලා plus icon එක ක්ලික් කරලා add කරන්න vertices group එකක්. ඊට පස්සේ අර සිලෙක්ට් කරගත්ත vertices ටික group එකට assign කරන්න. යන්න object mode එකට කොඩිය සිලෙක්ට් කරන්න යන්න physics වලට cloth simulation එකක් add කරන්න. ඊට පස්සේ පල්ලෙහාටම ගිහිල්ලා තියෙන shapes කියලා එකක් අන්න එතනට print group එක විදිහට අපි අර add කරගත්ත vertices group එක add කරගන්න. යන්න collisions වලට collision quality එක 10ක් විදිහටත් object collisions distance එක 0.01ක් විදිහටත් self collision non කරගෙන ඒක distance එකත් 0.01ක් විදිහටත් වෙනස් කරගන්න. දැන් කොඩි කණුව select කරලා යන්න physics වලට කොඩි කණුවට collision එකක් add කරගන්න. viewport එකට right click කරලා යන්න force field වලට ගිහලා add කරගන්න wind එකක්. window එක y axis එක දිගේ rotate කරගෙන මෙන්න මේ විදිහට මම ඒකේ position එක වෙනස් කරගන්නවා. wind strength එක 3000ක් විදිහට වැඩි කරගන්න. keyboard එකේ space එක press කරලා ඔයාලගේ simulation එක play කරලා බලන්න. කොඩි කණුවෙත් location එක මම මෙන්න මේ විදිහට වෙනස් කරගන්නවා. අපේ කොඩි animation එක බොහෝ දුරට ඉවරයි. දැන් අපි මේ තියෙන local issue එක fix කරගමු. කොඩිය select කරන්න යන්න modifiers වලට add කරන්න subdivision surface කියන modifier එක. ඊට පස්සේ viewport level එක දෙකක් විදිහට වැඩි කරගන්න. දැන් ආයෙත් play කරලා බලන්න. අර තිබුණ local issue එක දැන් fix වෙලා තියෙනවා.